කොහොම නවතින්න? කොහෙද දුවන්නේ? සුබෝදෑසන ජේසු පිහිටයි. මනුෂ්‍යයන් සතුටු කරන්න යනවා වගේ නේද? කොහොමද ඉතින් ඔයාට මනුෂ්‍යයන් සතුටු කළා ඔයාට මොනවද ලැබුණේ? දේව වචනේ හා ලස්සන දෙයක් තියෙනවා අපි කියවලා බලමු. පෞල්තුමා හා ලස්සන දෙයක් කියනවා. ගලාති පළවෙනි පරිච්ඡේදයේ 10 වෙනි පදයේ කියනවා. ඉතින් මා විසින් සතුටු කරන්නට හදන්නේ මනුෂ්‍යයන්ද? නොහොත් දෙවියන් වහන්සේද? නොහොත් මා මනුෂ්‍යයන් ප්‍රසන්න කරන්නට සොයනවාද? මම තවම මනුෂ්‍යයන් ප්‍රසන්න කරන්නම් නම් ක්‍රිස්තුස් වහන්සේගේ දාසයෙක් නොවෙමි කියලා කියනවා. ඇත්තටම අද දවසේ ඔයා මේ දුවන්නේ කාව සතුටු කරන්නද? ඇයි මේ ජීවිතේ ලස්සන ජීවිතය අයියෝ විනාශ කරගන්න තවත් මිනිස්සෙක්ව සතුටු කරන්න ගිහිල්ලා. දෙවියන් වහන්සේ තුල ඔයාගේ සතුට හොයන්න. ජේසුස් වහන්සේට බාර වෙන්න අද දවසේ. උන්වහන්සේට කියන්න ඔයාගේ ජීවිතේ තියෙන හැම ප්‍රශ්නයක්ම උන්වහන්සේ අවශ්‍ය කාරණාවන් වලදී උන්වහන්සේ මිනිසයන්ට ඒ සතුට සමාදානය දෙනවා. ඔයා යන්න අවශ්‍ය නැහැ. බලින් යන්න අවශ්‍ය නැහැ මිනිසයන්ගේ ඉදිරියට ගිහිල්ලා මිනිසයන්ට සතුටු කරලා එයාලගේ ජීවිත තුළට බලපෑමක් ඇති කරන්න. මුකුත් ඔයාට ලැබෙන්නේ නැහැ. හිතන්න මොහොතක්. ඔයා ඒ වැය කරන කාලය මේ බයිබලයේ කියවන්න පොඩක් පාවිච්චි කරන්න. ඒ වගේම මනුෂ්‍යයන්ට ප්‍රේම කරන්න එක වැරද්දක් නෑ. හැබැයි මනුෂ්‍යයන් සතුටු කරන්න නම් ඔයා දුවන්නේ. ඔයාගේ ජීවිතේ වට ලැබෙන දෙයක් නැහැ. ඔයාට ලැබෙන්න යන දෙයක් නැහැ. ඒ සතුටු කරන්න යන මේ මොහොතේ ඔයා දෙවියන් වහන්සේ ළඟට යන්න. ඒ පාදපාම් වල ගිහිල්ලා හඬා වැළපිලා ඔයාට කියන්න අවශ්‍යතාවය තියෙන හැම දෙයක්ම කියන්න. ඒකෙන් ලැබෙන සතුට මං හිතන්නේ නැහැ මනුෂ්‍යයන් ඔයාට දෙවි කියලා. එතනින් ලැබෙන සමාදානෙ මං හිතන්නේ ඔයා ඔය කරන හැම කාර්යයක් තුළම ඔයාට ලැබෙයි කියලා. දෙවියන් වහන්සේගේ වචනේ මතේ පොතේ යේසුස් වහන්සේ කියන පළමු කොට උන්වහන්සේගේ රාජ්‍ය ධර්මිෂ්ඨකමත් සොයන්න කියනවා. අද උදෑසන මම ඔබව ධෛර්යමත් කරනවා. සොයන්න උන්වහන්සේගේ රාජ්‍ය ධර්මිෂ්ඨකම. යේසුස් වහන්සේට ගොඩාක් ආදරේ. ඒ ආදරේ නිම කරන්න බෑ කියලා නිම කරන්න බැරි ආදරයක් උන්වහන්සේ අපිට දීලා තියෙනවා. තවමත් ඔයාට ආදරේ පෞකාර අපිට උන්වහන්සේ ආදරේ කරා. ඔයාටත් ඒ විදිහටම ආදරේ කරනවා. මොහොතක් හිතලා උන්වහන්සේ දෙසට හැරිලා බලන්න. උන්වහන්සේ බලවත් දෙයක් වගේ ජීවිතේ කරා. හිතන්න හෙට හමු වෙමු. ජේසුස් පිහිටයි.